හොඳයි. එහෙනම් සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සෙසුන් ප්‍රකාශනය තමයි ඔයා අද ඉගෙන ගන්න. මුලින්ම අපි සංශෝධිත බැංකු ගිණුමට එන්න කලින් තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ව්‍යාපාරයේ බැංකු ගිණුම කියලා කියන්නේ. හරියට ඔයාගේ අම්මා තාත්තා බැංකුවේ තෙරුම් ගිණුමක් පවත්වාගෙන යනවා වගේ බැංකු ගනුදෙනු කරන්න ව්‍යාපාරත් තමන්ගේ මුදල් ගනුදෙනු ටික බැංකු හරහා කරගෙන යන බැංකුවේ ගිණුමක් ආරම්භ කරනවා. හැබැයි සාමාන්‍ය තෙරුම් ගිණුමකට වඩා මේ ව්‍යාපාරයේ බැංකුවක ආරම්භ කරන තෙරුම් ගිණුම වෙනස්. නැත්නම් බැංකු ගිණුම වෙනස්. මේකට අපි කියන්නේ ජංගම ගිණුමක් කියලා. එතකොට මේ සාමාන්‍ය අපි දන්න තෙරුම් ගිණුමයි ජංගම ගිණුමයි අතර වෙනස. මුලින්ම මතක් කරගත්තොත් බැංකු ජංගම ගිණුමක් කරා අපිට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. මේක ව්‍යාපාර කටයුතු කරගන්න ගොඩක්ම ලේසියි. ඊට අමතරව බැංකුව විසින් බැංකුව අයිරාපාස්කම් ස්ථාවර නියෝග කිරීම මේ වගේ විවිධ පහසුකම් සපයනවා මේ බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාරයකට. ඉතින් අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක් පොඩක්වත් කලබල වෙන්නේ නැත්නම් පොඩක්වත් පරක්කු කරන්නේ නැහැ මේ බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරන්න. ඊට පස්සේ ව්‍යාපාරයේ සියලුම මුදල් ගනුදෙනු මුදල් ගෙවීම ලැබීම මේ ඔක්කොම කරගෙන යන්නේ බැංකු ජංගම ගිණුම හරහා. ඉතින් අපි දන්නවා ගිණුම් කරන්නේ මූලිකාංග වත්කම් වගකීම්. මේ අතරින් අපි දන්නවා මුදල් කියලා කියන්නේ ව්‍යාපාරයකට වත්කම. එහෙනම් මේ මුදල් තමයි ව්‍යාපාරයේ බැංකු ජංගම ගිණුමේ තැන්පත් කරන්නේ. එහෙනම් බැංකුවේ පවත්වාගෙන යන බැංකු ජංගම ගිණුම නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුම අපේ ලෙජර් ගිණුම අපි තියාගෙන යන බැංකු ගිණුම අපේ ව්‍යාපාරයට වත්කම. ඉතින් මේක වත්කමක් නිසා බැංකු ගිණුමේ ගනුදෙනු වැඩි වීමට බලපාන ගනුදෙනු අපි වත්කමක් නම් මොකද? වත්කමක් නම් වැඩි වීම හරිනම් අර පැත්තේ සටහන් කරනවා බැංකු ගිණුමේ ශේෂය අඩු වීමට බලපාන ගනුදෙනු අපේ ව්‍යාපාරයේ ලෙජරේ බැංකු ගිණුමේ බැර පැත්තට සටහන් කරනවා. මේක ඉක්මනට අපි තේරුම් ගමු. ඉතින් ඔයාලට මේ අපි ස්ක්‍රීන් එකේ දකින්නේ බැංකු ගිණුමක ආකෘතියක්. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න T ගිණුමක් හර සහ බැර වශයෙන් සටහන් කරනවා. ඉතින් අපේ හර පැත්තේ තමයි ඔයාලට පේනවා බැංකු ගිණුමේ ආරම්භක ශේෂය හර පැත්තේ සටහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාපු දේවල්. නැත්නම් බැංකු ගිණුමේ මුදල් ලැබීම. චෙක් තැන්පතුවක් වෙන්න පුළුවන්, මුදල් තැන්පතුවක් වෙන්න පුළුවන්. මේ ඕනෑම දෙයකින් මොනවා හෝ දෙයකින් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා නම් ඒක අපි සටහන් කරන්න ඕනේ මේ ව්‍යාපාරය ඇතුලේ පවත්වාගෙන යන අපේ ලෙජර් ගිණුමේ තියාගෙන යන බැංකු ගිණුම නැත්නම් අපේ මුදල් පොතේ බැංකු තීරුවේ හර පැත්තේ. ඇයි මේක ව්‍යාපාරයේ මුදල් තමයි මේ බැංකු ගිණුමේ තැන්පත් කරන්නේ. මුදල් කියන්නේ වත්කම. වත්කම් වැඩි වීම හර. එතකොට ඔයාලට පේනවා මේ ආකෘතියේ බැර පැත්තේ මොනවද සටහන් වෙලා තියෙන්නේ? ඔක්කොම ගෙවීම. ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මුදල් අඩු වීමට බලපාන දේවල්. එහෙනම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩු වීමට දෙයක් බලපානවා නම් වත්කම අඩු වීම නිසා මේක බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරන්නේ. ඉතින් ඉක්මනට මතක් කරගත්තොත් එහෙම ව්‍යාපාරයක් තමන්ගේ බැංකු ගනුදෙනු කරගන්න ජංගම ගිණුමක් ආරම්භ කරනවා බැංකුවේ. මේ බැංකුවේ ආරම්භ කරන ජංගම ගිණුම තුල පවත්වාගෙන යන්නේ ව්‍යාපාරයේ මුදල්. ඒතකොට මුදල් තමයි මේ ජංගම ගිණුම ඇතුලේ තැන්පත් කරන්නේ. එහෙනම් ව්‍යාපාරයට මේක තමන්ගේ බැංකු ගිණුම කියලා කියන්නේ ව්‍යාපාරයේ මුදල් තැන්පත් කරලා තියෙන වත්කම. එහෙනම් වත්කමක් නිසා ව්‍යාපාරයේ ඇතුලේ අපි දන්න ලෙජර් ගිණුමේ අපි තියාගෙන යන බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන දේවල් හර පැත්තේ, ශේෂය අඩු වීමට බලපාන දේවල් බැර පැත්තේ සටහන් කරනවා. හැබැයි මේක බැංකුව පැත්තෙන් බැලුවාම මොකද්ද? බැංකුවට මේක වගකීමක්. ඇයි? මේ කොහෙවත් තියෙන ව්‍යාපාරික සල්ලි තමයි මේ ගෙනල්ලා බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ. ඒතකොට බැංකුව මේ ව්යාපාරය වෙනුවෙන් වගකීමකට මැදිලා ඉන්නවා මේ මුදල් වෙනුවෙන්. මේ මුදල් ටික බැංකුවටයි ඉතින් බැංකුවේ තැන්පත් කරන්නේ නෑ. ව්‍යාපාරය කියන්නේ මොකද්ද? මාට මෙන්න මේ බැංකුවේ මෙන්න මේ සේවය අවශ්‍යයි. මගේ මුදල් ටික හරියට තැන්පත් කරලා මට ඕනි කරන වෙලාවට මුදල් වලින් ආපහු ගෙවීම කරන්න අවශ්‍ය වෙලාවට මේකට තව මුදල් තැන්පත් කරන්න මෙන්න මේ සේවය තමයි මම ඔබේ බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මොකද්ද මේ ව්‍යාපාරයක් බැංකුවේ ගිහිල්ලා ගිණුමක් ආරම්භ කරන එකෙන් කරන්නේ? ඇත්තටම කරන්නේ ව්‍යාපාරය විසින් බැංකුවට වගකීමක් පවරනවා. මම වෙනුවෙන් මේ මුදල් ටික පරිස්සම් කරලා මේ මුදල් අවශ්‍ය කරන වෙලාවට ගෙවීම කරන්න, අවශ්‍ය කරන වෙලාවට මේකට මුදල් තැන්පත් කරන්න සේවයක් තමයි මේ බැංකුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ව්‍යාපාරයට තමන්ගේ බැංකු ජංගම ගිණුමේ තියෙන ශේෂය වත්කමක් වුණාට බැංකුව පැත්තෙන් බැලුවම යාට ලොකු වගකීමක්. මේ සල්ලි ටික පරිස්සම් කරන්න ඕනේ. මේකයිදි අර ව්‍යාපාරයට. එහෙනම් අපි දන්නවා ගිණුම් කරන්නේ මූලිකාංග යටතේ වගකීමක් කියලා කියන්නේ වගකීම් වැඩි වීම, බැර පැත්තේ වගකීම් අඩු වීම, හර පැත්තේ සටහන් කරනවා. එහෙනම් මෙතන අපි මෙන්න මේ දේ තමයි හරියටම තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න බැරි වෙච්ච නිසා, අමාරු වෙච්ච නිසා තමයි ගොඩක් ළමයි මේක මේ බැංකු සැසඳුම් ගන්න අමාරුයි කියලා කියන්නේ. අපි තේරුම් ගන්න ඕනේ අපි ව්‍යාපාරයේ කියලා බැංකු ගිණුමක් ආරම්භ කරාම ඒ බැංකු ගිණුමට අදාළ T ගිණුම නැත්නම් අපේ ලෙජර් ගිණුම අපේ ව්‍යාපාරයේ ලෙජර් ගිණුමක් විදිහට බැංකු ගිණුම නැත්නම් මුදල්පතියේ බැංකු තීරු විදිහට පවත්වාගෙන යනවා. මේක ව්‍යාපාරයට වත්කමක්. වත්කමක් නිසා අපි අපේ ව්‍යාපාරයේ තියාගෙන යන බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට කල්පනා කරන වෙනස් වෙනොත් ඒක අපි කියන හර පැත්තේ සටහන් කරනවා. ශේෂය අඩු වීමට බලපාන නැත්නම් ගෙවීමක් කරොත් ඒක අපේ බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරනවා. ඒක වත්කමක් නිසා. හැබැයි
බැංකුව පැත්තෙන් බැලුවම බැංකුවට මේක වගකීම අනුන්ගේ සල්ලියක් තමයි Taman ළඟ තියන්නේ. එහෙනම් වගකීම නම් වගකීම වලට අදාළ දිස්ත්‍රාන් මූලධර්මය තමයි වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. එහෙනම් බැංකුව පැත්තෙනුත් මේ ව්‍යාපාරයේ ගිහිල්ලා ජංගම ගිණුමක් ආරම්භ කරාම බැංකුවත් බැංකුවේ ගිණුම ඇතුලේ මෙන්න මේ ව්‍යාපාරයේ නමින් ගිණුමක් ආරම්භ කරනවා. මේ ගිණුම බැංකුවට හැබැයි වගකීමක්. ඒ නිසා බැංකුව විසින් මොකද කරන්නේ? ව්‍යාපාරයේ තියෙන මුදල් ශේෂය වැඩි වීමට බලපාන දෙයක් සිදු වෙනවා. ඒ කියන්නේ තවත් ඉදිරියෙන් කරොත් මේ ව්‍යාපාරය ඇවිල්ලා මේ ගිණුමේ තවදුරටත් මුදල් තැන්පත් කරොත් එහෙම මේ බැංකුවේ වගකීම තමයි ඉහළ යන්නේ. එහෙනම් වගකීම ඉහළ යනවා කියලා කියන්නේ ව්‍යාපාරය විසින් ව්‍යාපාරයේ මුදලේ බැංකු ජංගම ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන කර දෙනවා සිදු කරොත් එහෙම බැංකුව විසින් මේක තමන්ගේ ගිණුමේ වගකීම් ගිණුමේ බැර පැත්තේ තමයි සටහන් කරන්නේ. ව්‍යාපාරයේ මුදල් ශේෂය බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන කරන දෙනු බැංකුව විසින් බැංකුවේ ගිණුම් තුළ බැර පැත්තේ සටහන් කරනවා. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩු වීමට බලපාන කරන දෙනු තියෙනවා නම් ඒවා බැංකුව විසින් බැංකුවේ ගිණුම් අතරේ හාර පැත්තේ සටහන් කරනවා. මොකද මේක බැංකුවට වගකීමක්. හරි. මේක නිකන් සටහන් කර බැංකුව නිකන් ඉන්නේ නැහැ. කාල පරිච්ඡේදයේ අවසානයේ මේක අනුන්ගේ සල්ලියන් අනුන්ගේ සල්ලියකට දාලා ගනුදෙනු ටික තමයි මෙයා මේ බැංකුව තමන්ගේ ගිණුම් ඇතුලේ වැඩිවීම බැර පැත්තටත් අඩුවීම හර පැත්තටත් සටහන් කරගත්තේ. සටහන් කළා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේක අදාළ ගිණුම් හිමියන් නැත්නම් මෙන්න මේ ව්‍යාපාරයට දැනුවත් කරන්න ඕනේ. මෙන්න මේවා තමයි වාගේ මුදල් වලට අදාළව මේ කාල පරිච්ඡේදයේ නැත්නම් මේ මාසෙ වෙච්ච ගනුදෙනු ටික. මේක තමයි වාගේ මාස අවසානයේ ශේෂය. මෙන්න මේක දැනුවත් කරන්න ඕනේ බැංකුව විසින් ව්‍යාපාරයට. මොකද මේකේ අනුන්ගේ සල්ලියක්. එහෙනම් හැමතිස්සෙම දැනුවත් කරන්න ඕනේ. මේ දැනුවත් කරන්න කාල පරිච්ඡේදයක් අවසානයේ විශේෂයෙන්ම මාසයක් අවසානයේ බැංකුවක් විසින් නිකුත් කරනවා විශේෂ ලියවිල්ලක්. මේකට අපි කියනවා බැංකු ප්‍රකාශනය. මේ බැංකු ප්‍රකාශනයේ තියෙනවා බැංකුව විසින් අදාළ කාල පරිච්ඡේදය තුල ව්‍යාපාරයේ බැංකු ගිණුමට අදාළව සිදු කරපු ගනුදෙනු. ගනුදෙනු කියලා කියන්නේ මුදල් වැඩි වීමට නැත්නම් බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට අදාළ ගනුදෙනුවක් සිදු කරා නම් ඒක මේ බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ මුදල් ගනුදෙනු අඩු වීමට බලපාන ගනුදෙනුවක් සිදු වුණා නම් මුදල් ශේෂය අඩු වීමට බලපාන ගනුදෙනුවක් වුණා නම් මේක බැංකු ප්‍රකාශනයේ හාර පැත්තේ සටහන් කරනවා. එතකොට මේ බැංකු ප්‍රකාශනය තුල ව්‍යාපාරයේ මුදල් බැංකුව විසින් වගකීමක්සේ සැලකලා තමයි සියලුම ගනුදෙනු වාර්තා කරන්නේ. අපි ඉක්මනට කියගමු. ව්‍යාපාරයක් විසින් තම බැංකු ජංගම ගිණුම හරහා සිදු කරන ලබන ගනුදෙනු ව්‍යාපාරයේ මෙන්ම එම ගිණුම විවෘත කළ බැංකුවද තම ගිණුම් තොරතුරු වල ව්‍යාපාරයේ නමින් වූ ගිණුමක සටහන් කරනවා. මෙලෙස බැංකුවක් තුළ ව්‍යාපාරයක නමට පවතින ගිණුමේ මුදල් එම බැංකුවට වගකීමක්. එයි මේ ව්‍යාපාරයට අයිති සල්ලි ටික තමයි Taman ළඟ තියාගෙන ඉන්නේ. මේක තමන්ට වගකීමක්. ඒ අනුව දිස්ත්‍රාන් රීතිය අනුගමනය කරමින් බැංකු ශේෂය වැඩි වීමට බලපාන ගනුදෙනු බැංකුවේ ඇති ව්‍යාපාරයේ නමට පවතින ගිණුම. හොඳට මතක තියාගන්න. මේ කියන්නේ බැංකුවේ. බැංකුවේ තියෙන ව්‍යාපාරයේ නමට පවතින ගිණුමේ බැර පැත්තේ දැයි මේක බැංකුවට වගකීමක්. බැංකු ශේෂය අඩු වීමට අපේ මුදල් ශේෂය බැංකු ශේෂය අඩු වීමට කියන්නේ සියයට ගෙවීමක් කරා නම් අපේ ශේෂය අඩු වෙනවා. මේ වගේ ශේෂය අඩු වීමට බලපාන ගනුදෙනු බැංකුවේ ව්‍යාපාරයෙන් නමට පවතින ගිණුමේ හාර පැත්තේ සටහන් කරනවා. මෙන්න මේක තමයි හොඳට තේරුම් ගන්න ඕනේ දේ. කාල පරිච්ඡේදයක් අවසානයේදී මෙම ගනුදෙනු පිළිබඳ විස්තරය බැංකු ප්‍රකාශනයේ ලෙස බැංකුව විසින් ව්යාපාරයට එවනු ලබනවා. හරි. එතකොට මේ තියෙන්නේ ඔයාට ඔන්න අපි කලින් බැලුවා ලෙජර් ගිණුම ටී ගිණුමේ කොහොමද බැංකු ගිණුම සටහන් වෙන්නේ කියලා. මේ තියෙන්නේ අපි ඔන්න ඔය කතා කරපු බැංකුවේ පවත්වාගෙන යන ගිණුමේ කොහොමද ව්‍යාපාරයේ ගනුදෙනු වාර්තා වෙන්නේ. එතකොට ඔයාට පේනවා අපි කලින් කතා කරපු ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ලෙජර් ගිණුමේ ආරම්භක ශේෂය කොයි පැත්තේද තිබ්බේ? හර පැත්තේ. හැබැයි මේකේ ආරම්භක ශේෂය තියෙන්නේ බැර ශේෂයක්. ඇයි ඒ? ව්‍යාපාරයේ මුදල් බැංකුවේ තියෙනවා. හැබැයි මේ මුදල් ටික බැංකුවට වගකීමක්. එහෙනම් වගකීමක් නිසා ආරම්භකේ කාල පරිච්ඡේදයේ ආරම්භයේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙන මුදල් බැංකුව වගකීමක් විදිහට ස්ථාන කරනවා බැර ශේෂයක් විදිහට. ඊට පස්සේ බලන්න මේකට චෙක් තැන්පතු ලැබීම, මුදල් තැන්පතු ලැබීම. මේ කියන්නේ මොනවද? සරලව ගත්තොත් අපිට තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන ගනුදෙනු ටික ඔක්කොම වාර්තා වෙලා තියෙනවද පැත්තද? බැර පැත්තේ. හැබැයි චෙක් පතු වලට කරන ගෙවීම, බැංකු ගාස්තු, ස්ථාවර නියෝග ගෙවීම මේ වගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩු වීමට බලපාන ගනුදෙනු ඔක්කොම වාර්තා වෙලා තියෙන්නේ මොකේද? බැංකු ප්‍රකාශනයේ හාර පැත්තේ. මෙන්න මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඇයි මේ හදන්නේ බැංකු ප්‍රකාශනයේ බැංකුව විසින් බැංකුවට මේ ව්‍යාපාරයේ තියෙන මුදල් ටික වගකීමක්. එහෙනම් වගකීම් වැඩි වීම බැර අඩු වීම හාර. මෙන්න මේ සංකල්පයේ මූලික වශයෙන් තේරුම් ගන්නවා. ඔක තේරුම් ගත්තාම ඊට ටික ගොඩාක් දුරට ලේසි වෙනවා. ඉතින් ආයෙ අපි ඉක්මනට මතක් කරගත්තොත් මේක ගොඩාක් වැදගත් නිසා ව්‍යාපාරයක් ගිහිලා බැංකුවේ ජංගම ගිණුමක් ආරම්භ කරනවා. ඒකේ මුදල් තැන්පත් කරනවා. ඒ මුදල් ව්‍යාපාරයට වත් කරනවා. ඒ නිසා ව්‍යාපාරයේ ලෙජර් ගිණුම් තුල තියාගෙන යන අපේ බැංකු ගිණුම නැත්නම් මුදල් පොතේ බැංකු තීරුවේ ව්‍යාපාරයේ මුදල් ශේෂ නැත්නම් බැංකු ශේෂය වැඩි වීමට බලපාන ගනුදෙනු හර පැත්තේ
අර T ගිණුමේ හර පැත්තේ අඩවීමට බලපාන ගනුදෙනු බැර පැත්තේ සටහන් කරනවා. හැබැයි මේක බැංකුවට වගකීමක්. බැංකුවට ඒක අර පැත්තට දාන්න බෑ වැඩි වුණා කියන මොකද එයාගේ ඒක වගකීමක් දිසසටහන් මූලධර්මයට අනුව බැංකුවට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට දෙයක් වුණා. සරලව කිව්වොත් එහෙනම් බැංකුව ගෙනල්ලා මේ බැංකු ජාගරණයේ මුදල් තැන්පත් කරොත් එහෙම මේ බැංකුවේ වගකීම තවත් වැඩි වෙනවා. ඒ නිසා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන ගනුදෙනු බැංකුව ඇතුලේ ව්‍යාපාරයේ නමින් පවත්වාගෙන යන ගිණුමේ බැර පැත්තේ ශේෂය අඩුවීමට බලපාන ගනුදෙනු බැංකුව විසින් ව්‍යාපාරයේ නමින් පවත්වාගෙන යන ගිණුමේ හර පැත්තේ සටහන් කරනවා. සටහන් කළා නිකන් ඉන්නේ නෑ කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකුව කියන ඔන්න ඔයාගේ ගනුදෙනු ටික මේ අවුරුද්දේ මේ මාසේ නැත්නම් මේ කාල පරිච්ඡේදයේ ඉවර වුණාට පස්සේ ඔන්න ඔයාගේ බැංකු ගිණුමේ ශේෂය මෙන්න මේකයි කියලා මොකක්ද යවන්නේ බැංකු ප්‍රකාශනයක් යවනවා. මේ බැංකු ප්‍රකාශනය තුළින් තමයි බැංකුව ව්‍යාපාරයේ මුදල් වලට නැත්නම් බැංකු ගිණුමට තිබ්බ ශේෂයට මොනවද කරපු ගැළපීම් නැත්නම් මොනවද සඳහන් කරපු ගනුදෙනු කියලා ව්‍යාපාරයට sannivedanaya කරන්න තමයි මේ බැංකු ප්‍රකාශනය කියන ලියවිල්ල පාවිච්චි කරන්නේ. හරි. ඔන්න ව්‍යාපාරයට මේ බැංකු ගිණුම වත්කම. හැබැයි බැංකුවට මේක වගකීමක්. එතකොට අපි දෙකම සංසන්දනය කරොත් එක ළඟ තියලා බැංකු ගිණුමේ හර පැත්තේ සටහන් කරන දේවල් වලට සමාන උදාහරණයක් විදිහට චෙක් පොත් මුදල් තැන්පතු බැංකු ප්‍රකාශනයේ සටහන් වෙන්නේ බැර පැත්තේ. බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරන ඒවා බැංකු ප්‍රකාශනයේ සටහන් වෙන්නේ හර පැත්තේ. මේ ටික ආයි කිව්වේ මේ ටික ගොඩක් වැදගත් නිසා. ඔන්න මෙතනින් පස්සේ තමයි අපේ වැඩේ. මොකද්ද? ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශනය. ඇයි? සාමාන්‍යයෙන් අපි දැන් සරලවම හිතුවොත් එහෙම ව්‍යාපාරයේ විසින් කරන බැංකුවට අදාළ කරන ගනුදෙනු උදාහරණයක් විදිහට චෙක් තැන්පත් කරා, මුදල් තැන්පත් කරා. මේ ටික තැන්පත් කරාම බැංකුවේ ව්‍යාපාරයේ ඉන්න ගිණුම් ලිපිවල විසින් මොකද කරන්නේ? මේක බැංකු ගිණුමේ හර පැත්තේ සටහන් කරනවා. නේද? එතකොට ඕක ඔය විදිහටම බැංකුවත් තමන්ගේ බැංකු ශේෂය වැඩි වෙන විදිහට එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් කරගත්තා නම් ඊළඟට ව්‍යාපාරයේ බැංකු ගිණුම් කරපු ගෙවීම් අපි දෙනවා චෙක් පතක් නිකුත් කරලා ණයමේට ගෙවුවා. මේ කරන ගෙවීම් කරාම මේ කරන ගෙවීම් නැත්නම් චෙක් පතක් නිකුත් කරාම ව්‍යාපාරයේ ගිණුම් ලිපිකරු විසින් මේක බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරනවා. නේද? ලෙජර් ගිණුම සටහන් කරනවා. ඒතර ඒකත් එක්කම බැංකුවත් මේ ගෙවීම කරපු ගමන් බැංකු ප්‍රකාශනයේ මේක හර පැත්තේ සටහන් කරනවා. මේ විදිහට සෑම ගනුදෙනුවම ව්‍යාපාරයේ බැංකු ගිණුමට දාලා කියන ගනුදෙනු ව්‍යාපාරයේ බැංකු ගිණුමෙත් සටහන් වෙලා බැංකුවේ තියෙන ව්‍යාපාරයේ නමින් තියෙන ගිණුම නැත්නම් බැංකු ප්‍රකාශනයේ සටහන් වුණා නම් කාල පරිච්ඡේදයක් අවසානයේ දෙගොල්ලොම එකම ගනුදෙනු ටික වාර්තා කරලා තියෙන්න ඕනේ. දෙගොල්ලන්ගේම එකම ශේෂය පවතින්න ඕනේ බැංකු ගිණුමේ අවසාන ශේෂය විදිහට නේද? ව්‍යාපාරයේ ලෙජර් ගිණුම T ගිණුම තුලණය කරලා එන අවසාන ශේෂයත් බැංකු ප්‍රකාශනයේ කාල පරිච්ඡේදයේ ඒ දවසට තියෙන අවසාන ශේෂයත් සමාන වෙන්න ඕනේ. හැබැයි මේක සාමාන්‍යයෙන් භාවිතයේදී නැත්නම් ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ හේතුව නිසා තමයි අපිට ඔන්න ඔය සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන දේවල් හදන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉක්මනට කියවගමු. ව්‍යාපාරයේ විසින් පිළියෙල කරන ලද බැංකු ගිණුම තුලනය කරන විට ව්‍යාපාරයට අනුව සිය බැංකු ගිණුමෙන් පවතින මුදල් ප්‍රමාණය ලැබේ. බැංකුව විසින් ව්‍යාපාරයට වෙන බැංකු ප්‍රකාශනයේ බැංකුවට අනුව ව්‍යාපාරයේ බැංකු ශේෂය දැක්වෙනවා. බැංකු ගිණුමට දාලා සියලුම ගනුදෙනු දෙපාර්ශ්වයම එක ලෙස සංකලේ නම් ගිණුම් දෙකේම අවසාන ශේෂ සමාන වෙන්න ඕනේ. එසේ නමුත් ප්‍රායෝගිකව මෙම ශේෂයන් දෙක සමාන වෙන්නේ නැහැ. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කළ ඇති සමහර ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ සටහන් නොවීම හොඳට මතක තියාගන්න. ව්‍යාපාරයේ බැංකු ගිණුම නැත්නම් අපේ T ගිණුම අපේ ලෙජර් ගිණුමේ සටහන් කරලා තියෙන සමහර ගනුදෙනු බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ බැංකුව විසින් සටහන් කරගෙන නැහැ. අනිත් පැත්තට බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙනවා. ඒ කියන්නේ බැංකුවේ සටහන් වෙච්ච සමහර ගනුදෙනු ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් නොවීමත් මෙන්න මේ ශේෂයන් දෙක සමාන නොවෙන්න හේතු වෙනවා. එතකොට ඇත්තටම අපි මේ සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශනය කරන්නේ මොන ඔය සටහන් නොවිච්ච ගනුදෙනු ටික සටහන් කරන්න නැත්නම් සංසන්දනය කරන්න යන එක. මෙම වෙනස්කම් වලට හේතු හඳුනා ගැනීමට ව්‍යාපාරයේ බැංකු ගිණුම හා බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනයේ සංසන්දනය කරන්න ඕනේ. අපේ ලෙජර් ගිණුම බැංකු ගිණුම ළඟ තියාගෙන බැංකුවෙන් ආපු බැංකු ප්‍රකාශනයත් ළඟ තියාගෙන බලන්න ඕනේ මොනවද මේ විදිහට එක පැත්තක් සටහන් කරලා එක පාර්ශ්වයක් සටහන් කරලා අනිත් පාර්ශ්වය සටහන් කරලා නැත්තේ. එතකොට මේ දේවල් ගත්තාම සමහර හේතුන් ව්‍යාපාරයේ ගිණුමේ සිදු වැරදි කෝ අතයි. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගිණුම් ලියපු සමහර ගණතුණු වාර්තා කරන්න ඕනේ බැංකු ගණතුණු වාර්තා කරගෙන නැහැ. එතකොට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැරදි. අනිත් පැත්තට බැංකුවත් ඔය වැඩේම කරලා තියෙන්න පුළුවන්. බැංකුවත් හැමතිස්සෙම හරිය නෑ. බැංකුවත් සමහරක් වෙලාවට සටහන් වෙන්න ඕනේ. බැංකු ගණන් ටික වාර්තා කරගෙන නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් නිසා අපි ඔය කියපු ගිණුම් දෙකේ නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අවසාන ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය අතර නොගැලපීම් ඇති වෙන්න පුළුවන්. එලෙස ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සිදු වැරදි හා අත්හැරීම
නිවැරදි කිරීම සඳහා බැංකු ගිණුම සංශෝධනය කරන්න අවශ්‍ය වෙනවා. ඔන්න ඔතෙන් තමයි අපිට සංශෝධිත බැංකු ගිණුම කියන දේ අවශ්‍ය වෙන්නේ. ආයි පාරක් මතක් කරොත් එහෙම ව්‍යාපාරයේ පැත්තෙන් වැරදි වෙලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවට අදාළ ගනුදෙනු ව්‍යාපාරය සිද්ධ කරලා තියෙනවා කාල පරිච්ඡේදය ඇතුලේ. හැබැයි ව්‍යාපාරයේ ගිණුම් ලිපුකරුට මේ අපි දන්න ලෙජර් ගිණුමේ ටී ගිණුමේ මේක සටහන් කරන්න බැරි වෙලා. එතකොට මොකක්ද කවුද ඇත්තටම වැරද්ද කරලා තියෙන්නේ? ව්‍යාපාරයේ වැරද්ද කරලා තියෙන්නේ නේද? බැංකුවට අදාළ ගනුදෙනු කරලා තියෙනවා. හැබැයි ඒවෙන් සමහරක් ඒවා සටහන් කරන්න බැරි වෙලා සමහරක් ඒවා වැරදියට සටහන් කරලා වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට උදාහරණ කීපයක් පොදුවේ ගන්න උදාහරණ කීපයක් තමයි රෙජිස්ට්‍රේෂන් ලැබෙන්නේ. මොකද්ද මේ රෙජිස්ට්‍රේෂන් ලැබීම කියන්නේ? ඊළඟට සිරිපාල කියන්නේ අපේ ව්‍යාපාරයේ කාලයක් තිස්සේ අපේ ණයට බඩු ගන්න හොඳ පාරිභෝගිකයෙක්. සිරිපාල අපේ බැංකු ගිණුමේ account number එක ඔක්කොම විස්තර ටික දානවා. එයා අපෙන් ගිය මාසේ බඩු වගේක් ණයට ගත්තා. ඒකට දාලා සල්ලි යා මේ මාසේ ගෙවන්න ඕනේ. එයා ඉතින් ඕක අපේ ව්‍යාපාරයට ඇවිල්ලා අපේ මේ accountant මහත්තයාගේ අත සල්ලි ටික දෙනවා. ඒකට එයා දන්නවනේ අපේ බැංකු account number එක. එයා කෙලින්ම ගිහලා බැංකුවට දැම්මක් කරනවා. ඕක අපිට කියන්නෙත් නැහැ. එතන මොකද වෙන්නේ? අපේ accountant මහත්තයා මේ විදිහට සිරිපාලගේ සල්ලි ගෙනල්ලා දැම්මා කියන එක තැන්පත් කරා කියන එක දන්නේ නැහැ. එයා බැංකු ගිණුමේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ලෙජර් ගිණුමේ මේක සටහන් කරගන්නව නෑ. සටහන් කරගෙන එයා දැනුවත් වෙලා නෑ. එයා ඒක දැනගන්නේ කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ප්‍රකාශනයේ ලැබුණා. අන්න එතකොට මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ බැංකුව ඇතුලේ තියෙන ව්‍යාපාරයේ ගිණුමේ නැත්නම් බැංකු ප්‍රකාශනයේ මේ සිරිපාලගේ සල්ලි ටික තැන්පත් වෙච්ච මුදලක් විදියට නැත්නම් බැංකු විශේෂයේ වැඩිවීමක් විදියට සටහන් වෙලා තියෙනවා. නේද? බැංකු ප්‍රකාශනයේ බැලපැත්ත සටහන් වෙලා තියෙනවා. හැබැයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේක සටහන් වෙලා නැහැ. මෙන්න මේවට අපි කියනවා රෙජිස්ට්‍රේෂන් ලැබෙයි. කවුරුහරි කෙනෙක් කෙලින්ම මුදල් ගෙනල්ලා අපේ බැංකු ගිණුමට බැංක් account number එක දීලා බැංකුවේ තැන්පත් කරොත් එහෙම මේකට අපි කියනවා රෙජිස්ට්‍රේෂන් ලැබීම. ඒ කියන්නේ කෙනෙක් ව්‍යාපාරයට එන්නේ නැහැ. එයා කෙලින්ම ගිහලා බැංකුවට මේ සල්ලි ටික තැන්පත් කරනවා. නැත්නම් ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් දානවා වෙන්න පුළුවන්. මේක ව්‍යාපාරයේ දන්නේ නැහැ. කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ප්‍රකාශනයේ ආවම තමයි දන්නේ ආශිර්වාද සල්ලි ටික දාලානේ කියලා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ ස්ථාවර නියෝග මත ගෙවීම. මේ කියන්නේ අපිට මේ ජංගම ගිණුම පවත්වාගෙන යන්නේ තවත් වාසිය තමයි මේ ස්ථාවර නියෝග ගෙවීම කියන පහසුකම බැංකුව විසින් අපිට ලබා දෙනවා. මේකෙදි කරන්නේ අපිට පුළුවන් කාටහරි කෙනෙක්ට හැම මාසෙකම නිශ්චිත දවසකදී නිශ්චිත මුදල් ප්‍රමාණයක් ගෙවන්න කියලා බැංකුවෙන් නියෝගයක් දෙනවා. ඇයි නියෝග දෙන්නේ? නිකන් හිතන්නකෝ අපි පවත්වාගෙන යන ව්‍යාපාරය අපි පවත්වාගෙන යන්නේ කුලියට ගත්ත ගොඩනැගිල්ල. ඒතර කුලිය ගොඩනැගිල්ල නම් අනිවාර්යෙන් අපි මාසික කුලියක් ගෙවන්න ඕනේ. හිතන්නකෝ හැම මාසෙම 15 වෙනිදා ගොඩනැගිලි හිමිකරන රුපියල් 25000ක් අපි ගෙවන්න ඕනේ ව්‍යාපාරයේ කියලා. මේක සමහර මාසවල ව්‍යාපාරයේ කලබලයි ඔක්කොමත් එක්ක අමතක වෙලා යනවා ව්‍යාපාරයේ අයිතිකරුට හරි account මහත්තයාට හරි ගෙවන්න. ඉතින් මොකද වෙන්නේ මේක ඔය ගොඩනැගිලි හිමිකාරය හොයාගෙන එනවා අපිව සතියක් දාන්න. මේක වළක්වා ගන්න මේ කරදරෙන් බේරෙන්න ව්‍යාපාරයට පුළුවන් බැංකුවට නියෝගයක් දෙන්න. අපේ ගොඩනැගිලි හිමිකරුට හැම මාසෙම 15 වෙනිදා රුපියල් 25000ක් අපේ ගිණුමෙන් මෙන්න ගොඩනැගිලි හිමිකරුගේ ගිණුම මෙන්න මේ ගිණුමට මාරු කරන්න නැත්නම් තැන්පත් කරන්න. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙන සල්ලි වල 25000ක් අඩු කරලා ඒක මේ ගොඩනැගිලි හිමිකරුගේ ගිණුමට තැන්පත් කරන්න. එතනින් පස්සේ ඔන්න කුලී හිමියා අපපස්සෙන් හොයාගෙන එන එක නතර වෙනවා. එයාට වෙලාවට ගෙවීම ලැබෙනවා. හැබැයි මොකද වෙන්නේ? මේ account මහත්තයාගේ තියෙන කලබලේ අමතක වීමත් එක්ක මෙයාට මේ හැම මාසෙම 15 වෙනිදා ව්‍යාපාරය ඇතුලේ තියෙන ලෙජර් ගිණුම බැංකු ගිණුමේ මෙන්න මේ රුපියල් 25000 ගෙවුවා කියන එක සටහන් කරන්න අමතක වෙනවා. බැංකුව හරියට වැඩේ කරනවා. අපි දීපු නියෝගය බැංකුව පිළිපදලා බැංකුව රුපියල් 25000 ගෙවනවා 15 වෙනිදාට හැම මාසෙම ඒ 25000 ගෙවුවයි කියලා බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ සටහන් කරනවා. ගෙවීමන් හරපැත්තේ සටහන් කරනවා. හැබැයි අපි account මහත්තයාට ඕක මතක් වෙන්නේ නැහැ. කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ප්‍රකාශනය ආවම තමයි මේ ස්ථාවර නියෝගයක් දුන්නානේ මේක අපේ බැංකු ගිණුමේ සටහන් කරන්න අමතක වුණා කියලා. ඉතින් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතර වෙනසක් ඇති වෙනවා. මේ වගේම තවත් දෙයක් තමයි බැංකුවෙන් කරන ගාස්තු. ඉතින් මේ බැංකුව මේ වගේ ස්ථාවර නියෝග අනිකුත් චෙක්පොත් වලින් පහසුව සැලසීම මේ වගේ විවිධ සේවා සපයන නිසා මේ සේවා නිකන් පිටට බැංකුව සපයන්නේ නැහැ. බැංකුව මේකට ගාස්තුවක් අය කරනවා. මේ ගාස්තුව ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනය ආවම තමයි දැනගන්නේ මෙන්න මෙහෙම බැංකු ගාස්තුවක් අපිට මේ කාල පරිච්ඡේදයේ බැංකුව විසින් ආය කරගෙන තියෙනවා කියලා. මේක account මහත්තයා දැනගන්නේ නැහැ කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ප්‍රකාශනයේ එනකම්. ඉතින් මේ වගේ හේතු නිසා බැංකුව හරහා සිදුවෙච්ච සමහර ගනුදෙනු ව්‍යාපාරයේ ලෙජර් ගිණුමේ බැංකු ගිණුමේ සටහන් කරන්න බැරි වෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? කාල පරිච්ඡේදයේ අවසානයේ ඇත්තටම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය නෙමෙයි අපේ ව්‍යාපාරයේ ඇතුලේ තියෙන ලෙජර් ගිණුමේ නැත්නම් අපේ බැංකු ගිණුමේ සටහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ගැටලු ආවහම මොකද කරන්න ඕනේ? අපි නිවැරදි තොරතුරු තමයි ගිණුම් කරන ක්‍රියාවලිය තුළ හැමතිස්සෙම පවත්වාගෙන යන්න ඕනේ. එහෙනම් අපි තේරුම් ගත්තා නම් බැංකු ප්‍රකාශනය ආවට පස්සේ කාල පරිච්ඡේදයේ ඇත්තටම තියෙන බැංකු ගිණුමේ මුදල් ශේෂය නෙමෙයි අපේ ලෙජර් ගිණුමේ බැංකු ගිණුමේ තියෙන්නේ කියලා අපි ඒක නිවැරදි කරගන්න ඕනේ.
මෙන්න මේ නිවැරදි කිරීමට තමයි සංශෝධිත බැංකු ගිණුම කියන එක අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක අපි කතා කර කර ඉන්නේ නැතුව උදාහරණයකින්ම තේරුම් ගමු. හරි. මේ තියෙන අනුහස්ගේ ව්‍යාපාරය. ඉතින් අනුහස්ගේ ව්‍යාපාරයේ කාල පරිච්ඡේදයේ අවසානයේ ව්‍යාපාරයේ ලෙජර් ගිණුමේ තියෙන බැංකු ගිණුම නැත්නම් අපේ ටී ගිණුම සහ බැංකුවෙන් එපු බැංකු ප්‍රකාශනය කියන දෙකම ඔන්න අපිට දීලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිට ගණන් එන්නේ විභාගයේ. හරි. බලන්නකෝ. එතකොට අපි කිව්වා බැංකු ගිණුමේ තියෙන්නේ හර ශේෂයක්. මොකද මේ බැංකු ගිණුමේ ශේෂය ව්‍යාපාරයට වත්කම. එහෙනම් ආරම්භක ශේෂයේ තියෙන හර පැත්තේ රුපියල් 10000ක ආරම්භක ශේෂයක් තියෙනවා. කාල පරිච්ඡේදය තුළ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වැඩි වීමට බලපාන ගනුදෙනු දෙකක් වාර්තා කරගෙන තියෙනවා ලෙජර් ගිණුමේ. එකක් චෙක් තැන්පතු රුපියල් 25000යි අනිත් එක මුදල් තැන්පතු 9250යි. ඒතර ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙන්න බලපාපු ගනුදෙනු බැරපැත්තේ සටහන් කරලා තියෙනවා. ශේහාන් කියන නයි හිමිට ගෙවලා තියෙනවා 12500ක්. වැටුප් ගෙවීම් කරලා තියෙනවා 6600ක්. චෙක් පොත් ගාස්තු කරලා තියෙනවා ගාස්තු විදියට අපෙන් අඩු කරගෙන තියෙනවා 2300ක්. මේ ටික කරාට පස්සේ කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ගිණුමේ ශේෂයේ විදියට අනුහස් සටහන් කරගෙන තියෙන්නේ රුපියල් 22850යි. හැබැයි ඔහොම මෙන්න බලන්න අනිත් පැත්තේ තියෙන බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය 10000 හරි. අපේ ව්‍යාපාරෙම වගේ තමයි. හැබැයි කාල පරිච්ඡේදයේ ඔන්න ඔය ගණන් ටික උනාට පස්සේ අන්තිමට අපිට පේනවා කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකු ප්‍රකාශනයට අනුව ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය කීයක් තියෙන්නේ 7100ක් විතරයි. ඔයාලට තේරෙනව නේද? ආරම්භක 10000ට අර බැලපැතේ 9250 කියලා 10250ක් වුණා. ඊළඟ 7500 එකතු වෙලා 2750ක් වුණා. ඕන්න ඊට පස්සේ හර වෙච්ච දේවල් නැත්නම් ව්‍යාපාරයේ තිබ්බ බැංකුවේ තිබ්බ ව්‍යාපාරයේ ගිණුමෙන් අඩු කරගත්තු දේවල්, හර කරගත්තු දේවල්. 6600ක් චෙක් වලට කරපු ගෙවීම් තියෙනවා. බැංකු ගාස්තු 2250 තියෙනවා. චෙක් වලට ගාස්තු 2300ක් තියෙනවා. ඔන්නෝම ස්ථාවර නියෝග ගෙවීම් 9500. මේ ටික අඩු කරගත්තට පස්සේ කාල පරිච්ඡේදයේ අවසානයේ බැංකුව කියනවා ඔයාගේ බැංකු ගිණුමේ තියෙන ශේෂය වෙන්නේ රුපියල් 7100ක් විතරයි. හැබැයි අනුහස් කියනවා නෑ නෑ මගේ ලෙජර් ගිණුමට අනුව 22850ක් තියෙන්න ඕනේ. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්න දැන්. එතකොට මොකද කරන්න ඕනේ? අපි මුලින්ම කරන්න ඕනේ අපේ බැංකු ගිණුමේ අපේ ව්‍යාපාරයේ ලෙජර් ගිණුමේ ටී ගිණුමේ ඇත්තටම බැංකුව හරහා සිදුවෙච්ච ඔක්කොම ගණන් දෙක වාර්තා වුණාද කියලා මුලින් තහවුරු කරගන්න ඕනේ. අපේ පැත්තේ වැරද්දට මුලින් අපි හදාගෙන ඉන්නේ මුලින් බැංකුවට බයින්න කලින් අපි බලන්න ඕනේ අපි හරියට වැරදිද කියලා නේද? හැමතිස්සෙම අපේ වැරද්ද අපි මුලින් තේරුම් අරගෙන ඒක නිවැරදි කරගෙන ඕනේ. තව කෙනෙක්ගේ වැරද්ද හොයන්න යනවා නම් හොයන්න යන්න. ඒ නිසා ගිණුම් කරන්නේදිත් එහෙමම තමයි. අපි මුලින් අපේ ගිණුමේ වැරදි තියනවාද කියලා හොයාගෙන ඉමු. හරි. ඒකට මොකද්ද කරන්න ඕනේ? ඉතින් අපේ ගිණුමේ වැරදි තියෙනවද කියලා හොයාගන්න ඕනේ. නැත්නම් තවත් ඉදිරියෙන් කියනවා නම් අපේ ව්‍යාපාරයේ ලෙජර් ගිණුමේ සියලුම බැංකු ගණන් වාර්තා වුණාද කියලා තහවුරු කරගන්න නම් ඒක වාර්තා වෙච්ච තැනත් එක්ක තමයි අපි සංසන්දනය කරන්නේ. එහෙනම් සියලුම ගණන් වාර්තා වෙච්ච තැන තමයි බැංකු ප්‍රකාශනය. අපි එහෙනම් බලන්න ඕනේ මේ බැංකු ප්‍රකාශනයේ වාර්තා වෙලා තියෙන සියලුම ගණන් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අනුහස් වාර්තා කරගෙන තියෙනවද කියලා. එහෙනම් අපි ආරම්භක ශේෂයෙන්ම බලමු. ආරම්භක ශේෂය සමානයි රුපියල් 10000යි. ඒකට මුදල් තැන්පතු ලැබීම් බැංකු ප්‍රකාශනයේ 9250ක් ලැබුණා කියලා සටහන් කරගෙන තියෙනවා. හරි. ඒක බලන්න අපේ ව්‍යාපාරයේ ටී ගිණුමේ මෙන්න මේ 9250 සටහන් වෙලා තියෙනවා. එහෙනම් එතන අනුහස් හරියටම වැඩේ කරලා තියෙනවා. ඒ තැන්පතු වීම ලබාගෙන තියෙනවා. හැබැයි ඔන්න දෙවෙනියට දෙනවා ඔන්න දෙව්මි ගෙනල්ලා තැන්පත් කරලා තියෙනවා අනුහස්ට රුපියල් 7500ක්. මේ දෙව්මි දීපු 7500 අනුහස්ට වාර්තා කරගන්න අමතක වෙලා වගේ නේද? අනුහස්ගේ ලෙජර් ගිණුමේ හර පැත්තේ මේ දෙව්මිගේ රුපියල් 7500 සටහන් වෙලා තියෙනවද? නෑ. එහෙනම් ඔන්න අපි එක වැරද්දක් හොයාගත්තා. මොකද්ද? දෙව්මි විසින් අනුහස්ට ගෙනල්ලා දුන්න රුපියල් 7500 බැංකුවේ ගෙලිම තැන්පත් කරලා තියෙන අනුහස් හම්බෙන්න ඇවිල්ලා නැහැ. දෙව්මි කලබලයට සල්ලි ටික දාලා ගිහින් අනුහස්ට සමහර කෙනෙක් මුණ දෙන්න බැරි කමට වෙන්න ඇති. කොහොම හරි මේ 7500 අනුහස් තමන්ගේ කාල පරිච්ඡේදය ඇතුලේ ලෙජර් ගිණුමේ සටහන් කරගෙන නැහැ. එහෙනම් මේක මොකද්ද? අනුහස් විසින් තමන්ගේ බැංකු ගිණුමේ කරපු වැරද්දක්. ඔන්න අනුහස් තමයි වැරද්ද කරලා තියෙන්නේ. එහෙනම් මේක අපි අපේ බැංකු ගිණුමේ නිවැරදි කිරීමක් විදිහට සටහන් කරගන්න ඕනේ. කාල පරිච්ඡේදයේ මෙන්න මෙහෙම රුපියල් 7500ක රිජුවේෂනයක් වෙලා තියෙනවා දියුණුවකින්. මේක අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙන්න ඕනේ. එහෙනම් ඒක අපි සංශෝධිත මුදල් පොතට ගන්න ඕනේ. හරි. ඊළඟට අපි බලමු ඒක විතරද තියෙන්නේ කියලා. ඔන්න ඊළඟට චෙක් පත් වලට ගෙවීම් 6600ක් තියෙනවා. චෙක් පත් වලට ගෙවීම් 6600 බලන්න වැටුප් ගෙවීම් 6600 කියලා ව්‍යාපාරයේ ටී ගිණුමේ සටහන් වෙලා තියෙනවා. ඒක මේක අපි ගලප ගන්න තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ වැටුප් හෝ මොකක් කියුවත් ඒක බැංකුවට දාලා නැහැ. එයා දාන්නේ වැටුප් ගෙවීමක් කියලා. එයා දාන්නේ චෙක් පත් වලට ගෙවීමක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඉන්න සේවකයාට අනුමාස රුපියල් 6600 චෙක් පතක් නිකුත් කරන්න නැති එයාගේ මාසික වැටුප විදියට. ඒක බැංකු ගිණුමේ අනුහස් සටහන් කරනවා වැටුප් ගෙවීම කියලා. ව්‍යාපාරේ දන්නේ නැහැ මේක වැටුප්ද මොනවටද කියලා. හැබැයි කොහොමද චෙක් පතක් විදියට ගෙවීමට ඒ 6600 ලැබිලා තියෙනවා. එහෙනම් ඒ ගෙවීම බැංකුව විසින් කරලා තියෙනවා. එහෙනම් එතන
වෙනසක් වෙලා වැරදීමක් වෙලා නැහැ. දෙකොල්ලම ඒක සටහන් කරලා තියෙනවා. ව්‍යාපාරයත් ඒක සටහන් කරගෙන තියෙනවා. ඊළඟ බැංකු ගාස්තු විදියට ව්‍යාපාරයේ බැංකුව විසින් අය කරගෙන තියෙනවා ව්‍යාපාරයෙන් රුපියල් 1250. මේ 1250 බැංකු ගිණුමේ බැරපැත්ත තියනවද? නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මේ 1250 අනුහස් විසින් කාල පරිච්ඡේදයේ සටහන් කරගෙන නැහැ. ඔන්න තවත් අනුහස් කරපු වැරද්දක්. අනුහස් වැරදි දෙකක් කරලා තියෙනවා. එහෙනම් රුපියල් 1250ක බැංකු ගාස්තුව ව්‍යාපාරයේ බැංකු ගිණුමේ කාල පරිච්ඡේදයට අදාළව සටහන් වෙලා නැහැ. ඔන්න තවත් වැරද්දක් අනුහස් විසින් ව්‍යාපාරයේ ලෙජර් ගිණුමේ බැංකු ගිණුමේ කරපු. චෙක් පොත් ගාස්තුව රුපියල් 2300 ඒක හරියට සටහන් කරලා තියෙනවා. ඔන්න ඊට අමතරව අපි කලින් කිව්වා වගේ ස්ථාවර නියෝග ගෙවීමක්. ස්ථාවර නියෝග යටතේ අනුහස් උපදෙස් දීලා තියෙනවා බැංකුවට රුපියල් 9500ක් ගෙවන්න කියලා එයාට අවශ්‍ය කරන කෙනාට. හැබැයි ඒක කිව්වට මොකද කරේ? අනුහස් ගිහිල්ලා එයාගේ බැංකු ගිණුමේ මේ කාල පරිච්ඡේදයේ සටහන් කරගෙන නැහැ මේ 9500 ගෙවන්න දුන්න එක. එන්න තවත් ගණිතනුවක් අවන්තට අනුහස්ට සටහන් කරන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ස්ථාවර නියෝග ගෙවීම 9500ත් ඔන්න අනුහස්ට සටහන් කරන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ ගණිතන තුල සටහන් නොකිරීම නිසා මොකද වෙලා තියෙන්නේ? කාල පරිච්ඡේදයේ අවසානයේ අනුහස්ගේ බැංකු ගිණුමේ ශේෂය 22850 කියන එක වැරදි කියන නිගමනයට අපිට එන්න පුළුවන්. මේ ගණිතන තුනත් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙන්න ඕනේ. ඔන්න අපි ගණිතන තුන හඳුනාගත්තා. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? ඔන්න ඔයාලා අමාරු එකේ හිටියේ සංශෝධිත බැංකු ගිණුම හදන්නයි අපි යන්නේ. සංශෝධිත බැංකු ගිණුමත් කලින් වගේම තමයි සාමාන්‍ය T ගිණුමම තමයි. ඒකේ තියෙන්නේ දිනේ විස්තරේ සංගබ්ලිත වටිනාකම හරබැර දෙපැත්තට තියෙනවා. අපි සංශෝධිත බැංකු ගිණුම හදන්නේ ව්‍යාපාරයේ කාල පරිච්ඡේදයේ අවසාන ශේෂය. අපි ආපහු කලින් ස්ලයිඩ් එකට ගියොත් එහෙම කාල පරිච්ඡේදයේ අවසානයේ කීයද අනුහස් කියන්නේ 22850 තියෙනවායි කියලා. මෙන්න මේ 22850න් තමයි සංශෝධිත බැංකු ගිණුම ආරම්භ කරන්න පටන් ගන්න. මෙන්න මෙතනත් ගොඩක් වෙලාවට ළමයි කලබලයට වරද්ද ගන්න තැනක්. මොකද සංශෝධිත බැංකු ගිණුමේ ආරම්භක ශේෂය වැරදිලා එකපාරට කලබලයට මේ කාල පරිච්ඡේදයේ ආරම්භක ශේෂය ගන්නවා. ඒක නෙමෙයි අපි ගන්න ඕනේ. කාල පරිච්ඡේදයේ අවසාන ශේෂයක් අපි අනුහස් හදාගෙන තියෙනවා. මේ අවසාන ශේෂය තමයි වැරදිලා තියෙන්නේ. එහෙනම් ඒකට තමයි අපි වැරදි කිරීම ටික කරන්න ඕනේ. ඒ නිසා අපි හැමතිස්සෙම සංශෝධිත බැංකු ගිණුමට ගන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අවසාන ශේෂය. මෙන්න මේ 22850 කියන ශේෂය අරගෙන ඒකට තමයි අපි මේ අඳුනගත්ත මගහැරිච්ච ගණිතන ටික වාර්තා කරන නිවැරදි බැංකු ගිණුමේ ශේෂය ලබා ගන්න ඕනේ. හරි. එහෙනම් මෙන්න මේ ආරම්භක ශේෂය 22850ට මෙන්න අපේ පල්ලෙහෙන් පේනවා අපි හොයාගත්ත වැරදි ටික. පළවෙනි එක මොකද්ද? ඍජුපේෂණ දෙවුනේ. දෙවුනේ ගෙනල්ලා සල්ලි දාලා තියෙනවා බැංකුවට. හැබැයි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට මේ සල්ලි ටික තැන්පත් කිරීම ටික ලබාගෙන නැහැ. ඇතුළත් කරගෙන නැහැ. එහෙනම් ඍජුපේෂණ ලැබෙන්නේ නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට අදාළ ගණනයක් තමයි මේ දෙවුනේ කරලා තියෙන්නේ. දෙවුනේ කරලා තියෙන්නේ අනුහස්ට හොඳයි. හැබැයි අනුහස් එක දැනන් ඉඳලා නැහැ. ඒකෙන් තමයි ප්‍රශ්නේ ඇති වෙලා. නේද? එහෙනම් මොකද කරන්න ඕනේ? අපේ ආරම්භක ශේෂයට මේ 7500 එකතු වෙන්න. ඇයි? ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය හරිනම් වැඩි වෙන්න ඕනේ. මේ දෙවුනේ මුදල් තැන්පත් කරපු නිසායි. මුදල් වැඩි වීමට දාලා දෙයක් තමයි මුදල් තැන්පතු කියලා කියන්නේ. එහෙනම් මේ තියෙන 22850ට මේ අපිට සටහන් කරගන්න බැරි වෙච්ච දෙවුමේ ඍජුපේෂණ රුපියල් 7500 අපි එකතු කරන්න. එකතු කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ දෙජ ගිණුමේ අපි හර පැත්තට සටහන් කරන්න ඕනේ ඍජුපේෂණ ලැබීම් දෙවුමේ කියලා. හරි. ඊළඟට එක බැංකු ගාස්තු සහ ස්ථාවර නියෝග ගෙවීම. මේ දෙක මොනවද? ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අඩුවීමට බලපාන ගණිතය. එහෙනම් මේක හරිනම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය මේ ගණිතෙන් දෙක නිසා අඩු වෙලා තියෙනෝනේ. අපි හැම මේ ගණිතෙන් දෙක සටහන් කරගත්තේ නැහැ. එහෙනම් අපි දැන් මේ දෙක සටහන් කරගන්න ඕනේ බැංකු ශේෂය අඩු වෙන විදිහට. එහෙනම් අඩු වෙන විදිහට සටහන් කරනවා නම් අපි මේක කොහෙද සටහන් කරන්න ඕනේ? සංශෝධිත බැංකු ගිණුමේ බැරපැතයි. අපේ මුදල් කියන වත්කම අඩු වෙනවා රුපියල් 1250කින් සහ රුපියල් 9500කින්. එහෙනම් අපේ ව්‍යාපාරයේ පැත්තේ සටහන් නොවිච්ච ගණන් තුන අපි සංශෝධිත බැංකු ගිණුමේ නිවැරදිව රිජුපේෂන් ලැබීම් හර පැත්තට බැංකුවෙන් කරපු ගෙවීම නැත්නම් බැංකුවේ මුදල් ශේෂය අඩුවීමට බලපාන ගණන් දෙක බැර පැත්තට සටහන් කරා. මෙතනින් පස්සේ අපි හැමදාම අපේ ලෙජර් ගිණුම් තුලනය කරන විදිහටම අපේ හර පැත්තේ එකතුව ගත්තා. බැරට දැම්මා. බැර පැත්තේ ශේෂයන්ගේ දෙකේ එකතුවයි හර පැත්තේ ශේෂය අතර වෙනස ශේෂයේ භාගයේ විදිහට ගත්තා. ඒකම ඊළඟ මාල පරිච්ඡේදය අරගෙන යන ශේෂය ඊගේ විදිහට සටහන් කරා. එතකොට ඇත්තටම ව්‍යාපාරයේ කලින් සටහන් කරගෙන තිබ්බේ අනුහස් රුපියල් 22850 කියලා වුණාට බැංකු ගිණුමේ ශේෂය කාල පරිච්ඡේදයේ අවසානයේ ඇත්තටම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය කීයද? රුපියල් 19600. හරි. ඔන්න ඕක තමයි සංශෝධිත බැංකු ගිණුම කියලා කියන්නේ. සංශෝධිත බැංකු ගිණුම හදාගත්තට පස්සේ තමයි අපි යන්නේ ඔයාලා ගොඩාක්ම පටලව ගන්න බැංකු සැසඳුම් ප්‍රකාශනයට. මොකද මේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ සිද්ධ වෙන්නේ? හරි. මේ 19600 අපි කියනවා සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය නැත්නම් නිවැරදි කළ පසු බැංකු ගිණුමේ ශේෂය කියලා.
හරි. මෙතනින් පස්සේ අපි යනවා බැංකු සැසඳුම් ප්‍රකාශනය. මෙසේ සංශෝධනය කරගත් බැංකු ගිණුමේ නිවැරදි ශේෂයේ සිට, ඒ කියන්නේ අපි ඔය හදාගත්ත 19600 සිට බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශනයේ ශේෂය හා සැසඳීමට පිළියෙල කරන ප්‍රකාශනය බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා කියනවා. හරි. දැන් ඔන්න අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අපි හදාගත්තා හරියට. නේද? 19100ක් විදිහට අපි අවසාන ශේෂය හදාගත්තා. හැබැයි 19100 කියලා කිව්වට ව්‍යාපාරයෙන් බැංකුවෙන් එපු බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය තිබ්බේ ඊට වඩා වෙනස් වගේ. එහෙනම් වැඩේ හරියටම හරි නෑ. අපි තවදුරටත් බලන්න ඕනේ ඇයි මේ බැංකුව අපි ළඟ තියෙන්නේ ඊට වඩා වෙනස් ගාණක් කියලා. ඒකෝනේ දැන් අපි අපේ පැත්තට හදාගත්තා. දැන් අපි හරි අගේ අරගත්තා. ඒ අගේ ගත්තත් ඒ බැංකුවෙන් කියන අගේට අපේ ගිණුමේ තියෙනවා කියන අගේට සමාන වෙන්නේ නෑ. ඔන්න ඔය දෙක ගලප ගන්න. අපේ මේ බැංකු සංශෝධනය කරලා නැත්නම් නිවැරදි කරගත්ත බැංකු ගිණුමේ ශේෂයේ ඉඳලා අපිට අර බැංකුවෙන් ආපු බැංකු ප්‍රකාශනයේ තියෙන අවසාන ශේෂය දක්වා සැසඳීමක් කරන්න තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය කියලා හදාගන්න කියන දේ ලියවිල්ල අපි හදන්නේ. මේක එතකොට ගිණුමක් නෙමෙයි. මේක සැසඳුමක්. අපේ ඇත්ත ශේෂය අවසානයේ තියෙන අපේ බැංකු ගිණුමේ තියෙන නිවැරදි ශේෂයයි 19100යි බැංකු ප්‍රකාශනයේ තියෙන අවසාන ශේෂයයි අතර සැසඳීමක් තමයි මෙතන බැංකු සැසඳුම් ප්‍රකාශනය කරන්නේ. එතන විස්තරහාන මූලධර්මයේ නැත්නම් ව්‍යාපාරයේ ගිණුම වලට බලපෑමක් වෙන්නේ නැහැ. අපි සංසන්දනය කරලා බලනවා මොනවද මේ බැංකුව කියන විකාර කතා කියන්නේ. අන්නේ විකාර කතා ටික තේරුම් ගන්න තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයේ අපි පිළියෙල කරන්නේ. මෙහි ඇතුළත් වන සටහන් වලට උදාහරණ ලෙස ව්‍යාපාරයේ බැංකු ගිණුමේ පමණක් සටහන් වී ඇති ගණන් තමයි අපිට මේ බැංකු සැසඳුමට වාර්තා කරන්න වෙන්නේ. ඇයි? අපි දැන් කලින් කරේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙච්ච නැති බැංකුව විසින් අපේ නමින් වාර්තා කරපු ගණන් ටික අපේ බැංකු සංශෝධිත බැංකු ගිණුමේ සටහන් කරලා අපේ බැංකු ගිණුමේ ශේෂය නිවැරදි කරගත්තා. දැන් තවදුරටත් බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වෙනවා කියලා කියන්නේ මෙතනින් එහාට කරපු වැරදික. දැන් අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අපි නිවැරදි කරගත්තා. දැන් අපේ පැත්ත අපි හරි. අපි හරි ගැසුවටත් පස්සේ බැංකුවේ තියෙන සල්ලි වෙනස් කියලා කියන්නේ බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂය වෙනස් කියලා කියන්නේ මෙන්න මෙතන බැංකුවත් වැරදි ටිකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ විසින් නිවැරදිව සියලු ගණන් දැන් වාර්තා කරලා තිබ්බත් බැංකුව සියලුම ගණන් ටික වාර්තා කරලා නැහැ. ඒ කියන්නේ බැංකුවේ පැත්තෙනුත් වැරදි සහ අත්හැරීම් තියෙනවා. බැංකුව විසිනුත් සටහන් නොකරපු බැංකු ගිණුමට අදාළ ගණන් තියෙනවා. ඔන්න දැන් අපි බැංකුවේ වැරදි ටික හොයන්නයි යන්නේ. මේ විදිහට පොදුවේ අපිට නිතරම දකින්න ලැබෙන ප්‍රධාන වැරදි දෙකක් තියෙනවා. නැත්නම් අත්හැරීම් දෙකක් තියෙනවා. ගණන් වර්ග දෙකක් තියෙනවා. බැංකුවට සටහන් කරගන්න බැරි වෙන කාල පරිච්ඡේදය ඇතුළත. පළවෙනි එක තමයි තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මොකද්ද මේ කියන්නේ? නිෂ්කාශනය කියලා කියන්නේ අපි බැංකුවට චෙක් පත තැන්පත් කරාම මේක දුන්න පරක්කුවට අපි ගිහින් සල්ලි දුන්නා වගේ ඒ අනිත් පැත්තට බැංකුව විසින් අපේ ගිණුමට මේක තැන්පත් කරන්නේ නැහැ. චෙක් පතක් දුන්නා. මොකද මේ චෙක් පත දුන්නාට පස්සේ බැංකුවට රාජකාරි ගොඩක් තියෙනවා. මේ දීපු චෙක් පතේ තියෙන ගිණුමේ ඇත්තටම සල්ලි තියෙනවා. නේද? ඒක දැන් හිතන්නකෝ අපිට ණයගැතියෙක් ඇවිල්ලා අපේ කලින් සිරිපාල ඇවිල්ලා කෙලිම බැංකුවට තැන්පත් කරා. මේ පාර මරිසිපාල ඇවිල්ලා අපිට චෙක් එකක් දීලා යනවා. මරිසිපාලගේ ගිණුම වෙන්නේ අපි තුමු ලංකා බැංකුව. අපේ ව්‍යාපාරයේ ගිණුම වෙන්නේ සම්පත් බැංකුව. එතකොට ලංකා බැංකුවේ තියෙන සල්ලි වලින් ලංකා බැංකු ගිණුමෙන් සල්ලි අඩු කරලා සම්පත් බැංකු ගිණුමට මේ සල්ලි ටික දාන්න ඕනේ. මේකට යම්කිසි කාලයක් ගන්නවා බැංකුව. චෙක් එක දුන්න පරක්කුවෙන් අර ඈත තියෙන ලංකා බැංකුවේ සල්ලි ටික අඩු කරලා අපේ ව්‍යාපාරයේ සම්පත් බැංකු ගිණුමට දාන්න බෑ. ඒකට යම්කිසි කාලයක් ගන්නවා. මේකට අපි කියනවා නිෂ්කාශන ක්‍රියාවලිය. අපේ සම්පත් බැංකුව ලංකා බැංකුවට කතා කරලා අහන්න ඕනේ මෙන්න මේ මරිසිපාල චෙක් එකක් දීලා තියෙනවා මරිසිපාල මොකක් හරි මරිසියක් දාලාද නැත්නම් ඇත්තටම මේ ගිණුමේ සල්ලි තියෙනවද තියෙනවා නම් ලංකා බැංකුවේ ගිණුමේ සල්ලි ටික අඩු කරගන්න ඒ ටික අපේ සම්පත් බැංකුවට එවන්න මෙන්න මේකට කාලයක් යනවා මේකට අපි කියනවා නිෂ්කාශන ක්‍රියාවලිය කියලා මේ නිෂ්කාශනය අපි බැංකුවේ මුදල් තැන්පත් කරලා පමණින් සිද්ධ වෙන්නේ නැහැ සමහර විට දවස් දෙකක් තුනක් ගත වෙන්න පුළුවන් හිතන්නකෝ අපි කාල පරිච්ඡේදයේ අවසාන දවසේ අපි ඉන්නකෝ අපි ඉන්නේ ජනවාරි 31 කියලා ජනවාරි 31 මේ මරිසිපාලයේ චෙක් එක අපි ගිහින් බැංකුවේ තැන්පත් කරාට මේක ජනවාරි 31ම බැංකුව විසින් අපේ ගිණුමට එකතු කරන්නේ නැහැ. අර කියපු නිෂ්කාශන ක්‍රියාවලිය කරන් තව දවස් දෙකක් විතර යනවා. පෙබරවාරි මාසේ පළවෙනි දවස් දෙකේ තුනේ වගේ තමයි ඔන්න බැංකුව විසින් අපේ ගිණුමට මේ සල්ලි ටික තැන්පත් කරන්නේ. හැබැයි මොකද වෙන්නේ? අපි අපේ ව්‍යාපාරයේ පැත්තෙන් ඔන්න අපි සල්ලි මරිසිපාලගේ චෙක් එක හම්බුණා. අපි චෙක් එක ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරා. තැන්පත් කරපුවම අපේ ලෙජර් ගිණුම බැංකුව ගිණුමේ චෙක් තැන්පතුවක් කියලා මේක හරට සටහන් කරනවා. බැංකුවේ තැන්පත් වෙලා නැහැ. බැංකුවට නිෂ්කාශනය කරන්න ජනවාරි 31ම හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් ජනවාරි 31 දවසට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ලෙජර් ගිණුමේ හරපැත්තේ මරිසිපාලගේ චෙක්පත් තැන්පත් වීම සටහන් වුණාට බැංකු ප්‍රකාශනයේ බැලපැත්තේ ඒක සටහන් වෙන්නේ නැහැ. ඔන්න බැංකුවට ඒ ගණන් වාර්තා කරගන්න බැරි වෙනවා. ඕකම අනිත් පැත්ත තමයි බැංකුවට චෙක්පතක් ගෙවන්න ඉදිරිපත් කරනවා. අපි ළඟට එනවා අපේ සැපෙම්කරුවෙක් පොල්ලකුත් අරගෙන අද මට අනිවාර්යෙන් සල්ලි ටික ඕනේ. අපි චෙක් එකක් ලියලා දෙනවා.
දීලා දුන්නට එයාට සල්ලි චෙක් එක ගත්තට පස්සේ අර තිබ්බ හදිසියේ නෑ. එයා තව තව එයාගේ වැඩවලට යනවා. පස්සේ දවසක ගිහිල්ලා තමයි එයා බැංකුවට මේ චෙක් පත් ඉදිරිපත් කරන්නේ. හැබැයි අපි අද චෙක් එක එයාට දීලා ගෙවීම කරපු නිසා අපි අර ණය හිමියට කරපු ගෙවීම අපේ බැංකු ගිණුමේ බැලපැත්තේ මුදල් ගෙවීමක් විදියට ණය හිමි ගෙවීමක් විදියට තැන්පත් කරනවා. තැන්පත් කරාට බැංකුවේ මේක වාර්තා වෙනවා නෑ. බැංකුවේ වාර්තා වෙන්නේ නම් අදාළ ණය හිමියා ගිහිල්ලා අර බැංකුවට මේ චෙක් එක ඉදිරිපත් කරනවා. එතකොට තමයි බැංකුව අපේ ගිණුමේ තියෙන ශේෂයෙන් අඩු කරලා ඒ ණය හිමියාගේ ගිණුමට මේ ශේෂය නැත්නම් මේ මුදල් ටික ඇතුළත් කරගන්න, තැන්පත් කරන්නේ, මාරු කරන්නේ. එතකොට මේ ක්‍රියාවලිය වෙන්නේ නැහැ. අපි චෙක් එක දුන්න පමණින් අදාළ ණය හිමියා ගිහිල්ලා මේ චෙක් එක බැංකුවට ඉදිරිපත් කරේ නැති වුණා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පත් කියලා මෙන්න මේ වගේ චෙක් පත් සටහන් කරනවා. එතකොට අපි බැංකුවේ ලෙජර් ගෙවීමක් විදියට සටහන් කරා නමුත් අදාළ ණය හිමියා ගිහිල්ලා බැංකුවට ඉදිරිපත් නොකරන නිසා අපේ බැංකු ප්‍රකාශනයේ මේක ඇතුළත් වෙනවද නැහැ. බැංකුව වල දන්නේ නැහැ මෙහෙම චෙක් එකක් නිකුත් කරා කියලා බැංකුවට ඒ චෙක් පත් ඉදිරිපත් කරනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් බැංකු සැසඳීමට බලපාන නැත්නම් බැංකුව පැත්තෙන් සටහන් කරගන්න බැරි වෙන ගණතුලදී අපිට හඳුනා ගන්න පුළුවන් තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු චෙක්පත් සහ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් කියන ගණතුළු දෙක. හරි. මෙන්න මේ ගණතුළු දෙක බොහෝ දුරට අපි අර නිවැරදි කරගත්ත බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයේ අතර වෙනසට බලපාන. හරි. මේක අපි තවදුරටත් අනුහස්කේ ව්‍යාපාරයෙන් අවබෝධ කරගමු. හරි. දැන් අපි කලින් කරේ අපේ බැංකු ගිණුමේ නැත්නම් අපේ ටී ගිණුමේ තියෙන වැරදි ටික හඳුනාගත්ත එකනේ. ඒක තමයි අපි බැංකු ප්‍රකාශනයේ දිහා බලලා ඒ ටික අපේ බැංකු ගිණුමේ වාර්තා වුණාද කියලා බැලුවේ. හැබැයි දැන් අපි හොයන්නේ බැංකුව පැත්තෙන් කරපු වැරදි. ඒ කියන්නේ බැංකුවට සටහන් කරගන්න බැරි වෙච්ච කාරණා තියෙනවාද කියලා. එහෙනම් බැංකුවට සටහන් කරගන්න බැරි වෙච්ච කාරණා තියෙනවාද කියලා අපි චෙක් කරගන්න ඕනේ. මොකක් එක්කද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමත් එක්ක. එහෙනම් අපි මුලින්ම බලමු අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර පැත්තේ නැත්නම් අපේ ශේෂයේ වැඩි වෙච්ච කාරණා ටික බැංකු ප්‍රකාශනයේ කොයි පැත්තද? බැර පැත්තේ වාර්තා වෙලාද. හරි. ආරම්භ ශේෂයේ 10 අපි කලින් බැලුවා. ඔන්න චෙක් තැන්පතු සමාධි. සමාධි කියන ණයගැතියා අපිට රුපියල් 25000ක චෙක් එකක් තැන්පත් කරලා තියෙනවා. අපි ඒක බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. හැබැයි බැංකුව මේක බැර පැත්තේ සටහන් කරගෙන නෑ. අන්න අපි අර කතා කරපු නිෂ්කාශනය නොවු චෙක් එකක්. අපි තැන්පත් කරාට තාම අර නිෂ්කාශන ක්‍රියාවලිය තමයි මේ චෙක් එක තියෙන්නේ. බැංකුව විසින් අපේ ගිණුමට මේ මුදල් ටික එකතු කරලා නැත්නම් බැර පැත්තට සටහන් කරලා නැහැ. එහෙනම් ව්‍යාපාරයේ විසින් මේ චෙක් තැන්පතුව තැන්පත් කරාට බැංකුව මේ තැන්පත් කරලා දෙනවා වාර්තා කරන එක මග හැරලා තියෙනවා. එහෙනම් මේක බැංකු සැසඳුම් ප්‍රකාශනයේ අපි සටහන් කරගන්න ඕනේ ගල දෙනවා. අපි ඒක ඔන්න අඳුනගත්තා. ඔන්න එක වැරද්දක් තියෙනවා බැංකුව විසින් සිදු කරපු. ඊළඟට මුදල් තැන්පතු 9250 බැංකු ගිණුමේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවා. ඒක අපි බලුවාම බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ සටහන් වෙලා තියෙනවා. එහෙනම් බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන ගණන් වලින් ඔන්න 25000 තමයි බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා නැහැ. හැබැයි අපි බැංකු ගිණුමේ බැර පැත්තට බලනවා. ඒ කියන්නේ බැංකුවෙන් අපි ව්‍යාපාරයේ විසින් කරපු ගෙවීම් ඔක්කොම ටික බැංකුව විසින් බැංකු ප්‍රකාශනයේ තැන්පත් කරලා තියෙනවාද කියලා. හරි. අපි බලනවා ෂෙහාන් කරපු ගෙවීම්. ෂෙහාන් කියන ණයගැතියට ගෙවලා තියෙනවා රුපියල් 12500ක් බැංකුව විසින්. හැබැයි ඒක බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ සටහන් වෙලා තියෙනවද? නෑ. ඒ කියන්නේ මොකද වෙන්නේ? අපි ෂෙහාන්ට අර කිව්වාගේ චෙක් එකක් නිකුත් කරලා තියෙනවා. ෂෙහාන් තාම ගිහිල්ලා බැංකුවට ඒක ඉදිරිපත් කරලා නෑ. අපෙන් චෙක් එක ගන්නකම් හදිසි වුණාට ඊට පස්සේ ලොකු හදිසියක් තිබිලා නෑ. එහෙනම් මේක නිසා මොකද වෙලා තියෙන්නේ? ව්‍යාපාරයේ විසින් ගෙවීමක් කරලා තියෙනවා 12500ක. හැබැයි මේක බැංකුව විසින් සටහන් කරලා නෑ. එහෙනම් බැංකුවට සටහන් කරගන්න බැරි වෙච්ච කම්පිනවා. කරන එකක් අපි හඳුනා ගන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශනයට ගන්න ඕනේ කියලා. මේකට අපි කියනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්පත් කියලා. ඊට පස්සේ වැටුප් ගෙවීම 6600 හරි කරලා තියෙනවා. චෙක් පොත් ගාස්තු 2300 හරි කරලා තියෙනවා. ඒතර බැංකුව පැත්තෙන් බැර පැත්තේ සටහන් කරපු ගණන් වලින් ෂෙහාන්ට කරපු ගෙවීම විතරයි කවුද? බැංකු ප්‍රකාශනයේ විසින් සටහන් කරගෙන නැත්තේ. නැත්නම් බැංකුව පැත්තේ සටහන් කරගෙන නැත්තේ. එහෙනම් මෙන්න මේ ගණන් දෙක නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂයේ තියෙන 7100යි. අපිට නිවැරදි කරාම ආවේ 19000යි නේද? 19100. මෙන්න මේ ගණන් දෙකේ වෙනස 19600 නේද? සංශෝධිත බැංකු ගිණුම අපි නිවැරදි කරාට පස්සේ සංශෝධිත බැංකු ගිණුමේ ආවේ 19600ක ශේෂයක්. 19600 වුණාට බැංකුව කියන්නේ 7100යි ශේෂය තියෙන කියලා. මේකට හේතුව මේ බැංකුව විසින් මෙන්න මේ ගණන් දෙක සටහන් කර නොගැනීම. එහෙනම් අපි බලන සංශෝධිත බැංකු ගිණුමේ 19600ක ශේෂයක් තියෙනවා. මෙන්න මේ 19600 මේ 19600 කියන්නේ අපි අපේ පැත්තෙන් වෙච්ච මගහැරීම් අතපසුවීම් ඔක්කොම ටික ආපහු සටහන් කරලා නිවැරදි කාල පරිච්ඡේදයට දානවා බැංකු ගිණුමේ තියෙන ශේෂය. නේද? 19600. එහෙනම් මෙන්න මේ 19600 පදනම් කරගෙන තමයි අපි මොකක්ද හදන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශනය හදන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. සංශෝධිත බැංකු ගිණුම හදලා ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශනයට එන්නේ. ඇයි
සංශෝධිත බැංකු ගිණුමට අනුව නිවැරදි ශේෂය තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශනයේට ලබා ගන්න. මොකද මේ නිවැරදි ශේෂයයි බැංකුව කියන ශේෂයයි අතර වෙනසනේ අපිට මේ ගලප ගන්න ඕනේ. එහෙනම් අපි හැමතිස්සෙම සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය පදනම් කරගෙන තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය හදන්න පටන් ගන්න. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය රුපියල් 19600යි. මේකට මෙන්න මේ ගැළපීම් දෙකක් කරන්න ඕනේ. ඊළඟට පටලව ගන්න තැන තමයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ මේ තියෙන ආකෘතිය. විස්තරේ තියෙනවා ආරම්භක ශේෂය සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය තියෙනවා මේකට එකතු කිරීම අඩු කිරීම කරලා තමයි බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂයට එන්නේ. ඇයි මේක හරබර එකකට යන්නත් මේක ගිණුමක් නෙමෙයි. මේක අපි අපේ ව්‍යාපාරයේ නිවැරදි බැංකු ගිණුමේ ශේෂයයි බැංකුවෙන් යපු බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතර සැසඳීමක් කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එහෙනම් මේක ප්‍රකාශනයක් විදිහට තමයි එකතු කරලා අඩු කරලා කියලා තමයි මෙන්න මේ ආකෘතියට තමයි ඔයා හදන්න ඕන. හරි. දැන් අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අතර වෙනසට හේතු හොයාගත්තනේ. මොකද්ද? එක නිෂ්කාශනීය වූ චෙක් පතක් තියෙනවා. ඒ කියන්නේ අපි අපේ බැංකු ගිණුමේ සටහන් කරගෙන තියෙනවා මුදල් ලැබීමක් විදියට. හැබැයි ඒක බැංකුව විසින් අපේ බැංකු ගිණුමට ඇතුළත් කරගෙන නැහැ. අනිත් එක ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පතක් තියෙනවා. අපි ගෙවීමක් කරලා තියෙනවා. හැබැයි බැංකුව විසින් අපේ ගිණුමේ ඒ ගෙවීමට අදාළ ශේෂය අඩු කරගෙනත් නැහැ. හරි. එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? එතන ආරම්භක සංශෝධිත බැංකු ගිණුමේ ශේෂයට තමයි අපි මේ ගැළපීම් ටික කරන්න ඕනේ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි ආරම්භක බැංකු ගිණුමේ ශේෂයේ ඉඳලා බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂයට තමයි අපි යන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් නිෂ්කාශනීය නොවු චෙක් පතක් කියන දේ මොකද්ද වෙන්නේ? අපේ සංශෝධිත බැංකු ගිණුමේ නිෂ්කාශනීය නොවු චෙක් පතක් කියලා කියන්නේ මොකද්ද? අපේ මුදල් ශේෂය වැඩි වෙන්න බලපාපු ගණන් නේද? අපිට හොඳක් තමයි වෙලා තියෙන්නේ. හැබැයි ඒක අපේ බැංකු ගිණුමේ සංශෝධිත බැංකු ගිණුමේ ඒක තියෙනවා තැන්පතු වෙච්ච විදිහට. හැබැයි අපිට බැංකුවෙන් යපු බැංකු ප්‍රකාශනයේ මේ තැන්පතු වීම තියෙනවද? නැහැ. ඒ කියන්නේ මොකද්ද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂය අඩු වීමට බලපාපු ගණන් තමයි මේ නිෂ්කාශනීය නොවු චෙක් පත කියන්නේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හරිද? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අපි මෙන්න මෙහෙම තැන්පතුවක් කරා කියලා මුදල් ශේෂය වැඩි කරගෙන නැත්නම් අර පැත්තට සටහන් කරගෙන තියෙනවා රුපියල් 1250. හැබැයි බැංකුව මේක සටහන් කරගෙන නැහැ. මේක නිසා මොකද වෙන්නේ? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි, බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි. ඒ තැන්පත් කරපු මුදල බැංකුව සටහන් කරගෙන නැහැ. අපිට එකතු වෙන්න ඕනේ දාන්න බැංකුව සටහන් කරගෙන නැහැ. එහෙනම් මොකද වෙන්නේ? අපේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂයත් එක්ක බලද්දී බැංකු ප්‍රකාශනයේ ශේෂය මේ නිසා අඩු වෙලා තියෙන්නේ. එහෙනම් අපි මෙතන මොකද්ද කරන්න යන්නේ? මේ අපේ සංශෝධනය කරපු බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි සංසන්දනය කිරීමක් කරන්න යන්නේ. මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙතන කරන්නේ බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශනයේ ශේෂය නිවැරදි කිරීමක් නෙමෙයි. මොකද බැංකු ප්‍රකාශනයේ ශේෂය අපිට නිවැරදි කරන්න බෑ. ඒක තියෙන්නේ බැංකුව අතේ. මොකද බැංකුව බැංකුවෙන් සටහන් කරගත්ත ගම්දුන මොනවද කියන එකට බැංකු ප්‍රකාශනයේ දීලා තියෙන්නේ. ඒක අපිට නිවැරදි කරන්න බෑ. ඒක බැංකුවේ සිස්ටම් එකේ හදා ගන්න ඕනේ. අපිට කරන්න පුළුවන් සැසඳීමක් විතරයි. මෙන්න මේක හොඳට ඔලුවට ගන්න. බැංකු සැසඳුම් ප්‍රකාශනය. බැංකුවේ තියෙන ශේෂය, බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂයත් එක්ක සංසන්දනය කිරීමක් විතරයි මෙතන කරන්නේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? හරි. අපේ ළඟ තියෙන අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය වැඩි මේ නිෂ්කාශනයේ නොවු චෙක් පත නිසා. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමේ මේ තැන්පත් වීම සටහන් කරලා තියෙනවා. බැංකුව මේක තැන්පත් කරගෙන නැහැ. එහෙනම් බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂයටදී මේක අඩු වෙන්න බලපාපු හේතුවක් වෙනවා නේද? ව්‍යාපාරයේ මේක සටහන් කරගෙන තියෙනවා ලැබීමක් විදියට. හැබැයි බැංකුව මේක සටහන් කරගෙන නැහැ ලැබීමක් විදියට. ලැබීමක් සටහන් කරගත්තේ නැහැ කියලා කියන්නේ බැංකුවේ තියෙන ශේෂය ඒ නිසා අඩු වෙලා තියෙනවා. එහෙනම් මේක අපි සටහන් කරන්න ඕනේ නිෂ්කාශනයේ නොවු චෙක්පත් අඩු කිරීම යටතට. එතකොට තමයි අපිට මේ 19600 ඉඳලා මේ 25000 අඩු කරලා බැංකුවේ ඇත්තටම මේගොල්ලෝ උපශේෂණ ඒගොල්ලෝ ප්‍රමුඛ ප්‍රකාශනයේ සඳහන් කරපු ශේෂයට ළඟා වෙන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න මෙතන කරන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය නිවැරදි කිරීමක් නෙමෙයි බැංකු ප්‍රකාශනයේ ශේෂයත් එක්ක අපේ තියෙන ශේෂය සංසන්දනය කරනවා. එහෙනම් අපේ ශේෂය අපේ ව්‍යාපාරයේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශනයේ ශේෂය අඩුයි මේ නිෂ්කාශනයේ නොවු චෙක් පත නිසා. එහෙනම් බැංකු සැසඳුම් ප්‍රකාශනයේ මේක අඩු කිරීමේ අර්ථය තමයි සටහන් කරන්න ඕනේ. ඒතර ඕකෙම අනිත් පැත්ත තමයි ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පත් කියන එකෙන් වෙන්නේ. ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පත් කියන්නේ මොකද්ද? අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේක බැරපැත්තේ සටහන් කරලා තිබ්බා. අපි එතනින් අඳුනගත්තේ නේද? ශේෂාට කරපු ගෙවීමක් විදියට සටහන් කරලා තිබ්බා. ඒතර මොකද කරන්නේ? අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයෙන් මේ 7500 අඩු කරගෙන තියෙනවා. හැබැයි බැංකුව මොකද කරලා තියෙන්නේ? බැංකුව තාම මේක ගෙවීමක් විදියට සටහන් කරගෙන නැහැ. බැංකුවට මේක ගෙවීමක් විදියට සටහන් කරගන්න බැරි වුණා කියන එකෙන් අදහස් කරන්නේ බැංකුව අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් තියෙන ශේෂයෙන් මේ 7500 අඩු කරගෙන තවම නැහැ. අඩු කරගෙන නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද?
අපේ ඇත්ත බැංකු විනිමය ශේෂයට වඩා මේ 7500 බැංකුව අඩු කරගත්තේ නැති නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි අගයක් තමයි තියෙන්නේ නේද? ඒ බැංකුව මේක අඩු කරගත්තා නම් අපිත් අඩු කරගත්තා නම් දෙකොල්ලන්ගේම සමාන වෙනවා. අපි අඩු කරගෙන තියෙනවා. අපේ ශේෂය අපි අඩු කරන් තියෙනවා. බැංකුව මේක අඩු කරගෙන නැහැ. ඒ කියන්නේ බැංකුවේ තියෙන ශේෂය තවමත් වැඩි. උදාහරණයක් විදිහට අපි හිතන්නකෝ මේ ගෙවීම කරන්න කලින් අපේ බැංකුවේ අපේ ව්‍යාපාරයේ තිබුණු රුපියල් 10000යි බැංකුවේ 10000ක් තිබ්බා. අපි නිවැරදිව මේ 7500 ගෙවීම සටහන් කරගෙන අපි ඒක 2500යි අපේ අවසාන ශේෂය කියලා අපි හඳුනා ගත්තා. හැබැයි බැංකුවට මේක ගෙවීම සටහන් කරගන්න බැරිවම තවදුරටත් බැංකුවේ තියෙන කීයද? අර මුලින් තිබුණු රුපියල් 10000 ශේෂයම තමයි. අර 7500 බැංකුව අඩු කරගෙන නෑ. හැබැයි අපි හරියට අඩු කරගෙන තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ සංශෝධිත බැංකු ගිණුම නැත්නම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේ අගේ අඩු කරගෙන තියෙනවා. හැබැයි බැංකු සසුන් ප්‍රකාශනයේ මේක අඩු කරගෙන නැහැ. ඒ කියන්නේ මේක බැංකු සසුන් ප්‍රකාශනයේ තවදුරටත් ශේෂය වැඩි වීමක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. එහෙනම් වැඩි වෙන්න බැංකු සසුනේ බැංකු ප්‍රකාශනයේ ශේෂයේ වැඩි වීමට බලපාපු ගනුදෙනුවක් තමයි මේ ගෙවීම වල ඉදිරිපත් නෝ චෙක් පත කියලා කියන්නේ. මේක ගෙයන්න ඉදිරිපත් යනකම් බැංකුව මේක අපේ ගිණුමෙන් අඩු කරගන්නේ නැහැ. බැංකු ගිණුමේ තියාගෙන යන්නේ වැඩි ශේෂයක්. එහෙනම් වැඩි ශේෂයක් වෙන්න බලපාපු හේතුවක් තමයි මේ ගෙවීමට ඉදිරිපත් නෝ චෙක් පත් කියලා කියන්නේ. ඒ නිසා අපි මොකද කරන්නේ? මේ රුපියල් 7500 සංශෝධිත බැංකු ගිණුමට එකතු කිරීමක් විදිහට සටහන් කරනවා. මොකද මේක එකතු කරොත් තමයි බැංකුවේ තියෙන ඇත්ත ශේෂයට නැත්නම් ඒගොල්ලෝ දැනට සටහන් කරන් තියෙන ශේෂයට එන්නේ. මොකද මේක බැංකුවෙන් තවමත් අඩු කරගෙන නැහැ. හැබැයි මේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 19600 මේ 12500 අඩු කරගෙන තියෙනවා. කියන්නේ අපේ බැංකු ප්‍රකාශනයේ තියෙන ශේෂය වැඩි වෙන්න හේතු වුණා මේ ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පත නිසා. එහෙනම් අපි ඒක මොකද කරන්නේ? බැංකු ගිණුමේ ශේෂයට එකතු කරනවා. හරි. එතකොට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 19600ට මේ ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් පත් 12500 එකතු කරාම 32100ක් වෙනවා. මේකෙන් නිෂ්කාශනයේ නොවු චෙක් පත් රුපියල් 25000 අඩු කරාම 7100ක් එනවා. මෙන්න මේ බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂය අපිට මෙතනින්නේ 7100යි. අපි හරියට බැංකු සැසඳුම් ගාන හැදුවා නම් දැන් මොකද වෙන්න ඕනේ? මෙන්න මේ 7100 ඇත්තටම අපිට අර බැංකුවෙන් ආපු බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂයට සමාන වෙන්න ඕනේ. මොකද බැංකු ප්‍රකාශනයෙන් අවශේෂය අවසාන ශේෂය රුපියල් 7100යි. එතන මොකද උනේ? අපි ව්‍යාපාරයේ පළවෙනියටම පළමුව ව්‍යාපාරය විසින් පිළියෙල කරගත් බැංකු ගිණුමේ අවසාන ශේෂය සහ බැංකුවෙන් එවන ලද බැංකු ප්‍රකාශනයේ සඳහන් ශේෂයන් අතර වෙනස අපවතීදයි අපි එකටම බැලුවා නේද? මේ දෙක ළඟ තියාගෙන බැලුවා. හරි. බැංකු ප්‍රකාශනයේ තියෙන ගනුදෙනු ඔක්කොම ටික ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වෙලා තියෙනවා නේද? හරි. ඊට පස්සේ දෙවනුව එලෙස ශේෂ අතර වෙනස්කම් පවතී නම් එම වෙනස්කම් වලට හේතු අපි හොයාගන්න නේද? ස්ථාවර නියෝග මත කරපු ගෙවීම් රිප්‍රේෂන් ලැබීම් මේ විදිහට අපි බැංකුවෙන් ආය කරගත්ත ගාස්තු මේවා අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සිදුවෙච්ච වැරදි නැත්නම් මග සටහන් කරන්න බැරි වෙච්ච ගනුදෙනු විදිහට අපි හඳුනාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ශේෂ වෙනස හඳුනාගත්තාට පස්සේ දෙවනුව ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අවසාන ශේෂය සංශෝධනය කරා. ඒක තමයි අපි සංශෝධිත බැංකු ගිණුම පිළිවෙල කරලා අපේ කලින් තිබ්බ ශේෂය වෙනුවට අපි අවසානයේ නිවැරදි ශේෂය විදිහට රුපියල් 19600 කියන ශේෂය අපි හොයාගන්නවා. මෙන්න මේ 19600 ආරම්භක ශේෂය විදිහට අරගෙන තමයි බැංකු සැසඳුම් ආරම්භයේ ශේෂය විදිහට අරගෙන නැත්නම් බැංකු සැසඳුම් ප්‍රකාශනයෙන් පදනම් කරගත්තේ මෙන්න මේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය රුපියල් 19600. අවසානයේ ඉහත සංශෝධනය කරගත් බැංකු ශේෂය නැත්නම් සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය පදනම් කරගනිමින් බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පිළියෙල කර බැංකු ප්‍රකාශනයේ අවසාන ශේෂය හා තුලනය කරගත නැත්නම් ඒකට සංසන්දනය කරගත හරි බැංකුව ඇයි මේ වැරදි ශේෂයක් කියන්නේ කියලා. එතකොට මෙන්න මේ දේවල් ටික තමයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙතනින් අපි නතර වෙන්නේ නැහැ. ඊළඟට තවත් ඔයගලන්ට ආදර්ශ ගණන් දෙකක් අපි ඉදිරිපත් කරනවා. ඊළඟ වීඩියෝස් දෙක අනිවාර්යෙන් බලන්න. මේ දෙකත් බැලුවාට පස්සේ ඔයාගේ ඔළුවට හරියට මෙයයි මෙච්චර දවසක් අමාරුයි කියලා හිතන් කියේ බැංකු සැසඳුම් ගාන හරිම ලේසි කියලා. ඉතින් අපි හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කොහොමද මේ සංශෝධිත බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පිළියෙල කරන්නේ, ඇයි ඒක පිළියෙල කරන්න හේතු වෙන්නේ කියලා. ඉතින් බොහොම ස්තුතියි රැඳී හිටියට. ඊළඟ වීඩියෝස් දෙක අනිවාර්යෙන්ම බලන්න. එතනින් ඔයාලට හරියටම තවත් තේරුම් ගන්න පුළුවන් මේ ගණන් දෙකක් හදලා කොහොමද මෙන්න මේ වෙනස්කම් දෙක ඇති වෙන්නේ සහ මේ ගණන් දෙක හරියටම හදාගන්න කොහොමද කියලා ආපහු ඔයාලට ප්‍රැක්ටිස් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඊළඟ වීඩියෝස් දෙක අනිවාර්යෙන් බලන්න. බොහොම ස්තුතියි.